ආයුබෝවන් යාළුවනේ. ඔන්න අදත් මම ආවා ගිටාර් ලෙසන් එකක් අරගෙන ඔයාලගේ රික්වෙස්ට් එකක් වෙනුවෙන්. ඒ තමයි ෆින්ගර් ස්ටයිල් ගිටාර් ලෙසන් එකක්. බිගිනර්ස්ලට, ඉන්ටර්මීඩියට් ලෙවල් ප්ලේ කරන කට්ටියට, ඇඩ්වාන්ස් ලෙවල් ප්ලේ කරන කට්ටියට මේක මම ඇප්ලයි කරනවා. ලෙසන් එක පටන් ගන්න කලින් කියන්න දෙයක් තියෙනවා. මම ගැන මම නවසීලන්තේ පදිංචි වෙලා ඉන්නේ. ඉතින් මම හයි ස්කූල් මියුසික් ටීචර් කෙනෙක් හැටියට තමයි මෙහි ගවර්න්මන්ට් ස්කූල් එකක ටීච් කරන්නේ මියුසික්. ඉතින් මගේ සංගීත බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කියනවා නම් මම සංගීත උපාධිධාරියෙක්. ඔක්ලන්ඩ් යුනිවර්සිටි එකේ තමයි මගේ මියුසික් ඩිග්‍රී එක මම කළේ. ඒ වගේම පෝස්ට් ග්‍රැජුවේට් මම කළා ඔක්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි. ඉතින් මට මෙහි ටීචිං ලයිසන්ස් තියෙනවා. ඕන් මෙහි වගේම ඕනම ලෝකේ UK, ඔස්ට්‍රේලියා, US ගිහිල්ලා ටීච් කරන්න පුළුවන් විදිහට මට ලයිසන්ස් තියෙනවා. ඉතින් ඔයාලා ඉන්නේ සේෆ් හෑන්ඩ් එකක. මම දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් මාව විශ්වාස කරලා පිළිපදින්න. ඔයාලට ගිටාරය වගේම සංගීතය ඉගෙන ගන්න ගැනීමේදී වැරදීමක් වෙන්නේ නැහැ මේ channel එක follow කරලා. හරි. කතා අඩු කරලා අපි යමු ලෙසන් එකට. ෆින්ගර් ස්ටයිල්. මොනවද මේ ෆින්ගර් ස්ටයිල් කියන්නේ? ඉතින් typical එහෙම නැත්නම් traditional way of guitar playing අපි strummings use කරලා තමයි guitar play කරන්නේ. එතකොට traditional way of classical guitar playing කියන්නේ අපි PIMA මේ ඇඟිලි හතර පාවිච්චි කරලා ඒක separately අපි strings වලට use කරනවා. අපි C chord එක ඔන්න strum කරාම එන්නේ. ඊට පස්සේ C chord එක අපි arpeggio විදිහට play කරනවා. එතන PIMA separately use කරලා. ඉතින් මේක හසුරවන විදිහ හරියට දැනගත්තොත් ඔයාලට ලස්සනට සින්දු play කරලා ගිටාරය තව genre එකකින් enjoy කරන්න පුළුවන්. මම මේ ලෙසන් එක ඔයාලට දෙන්න සෝං එකක් තෝරගත්තා. ඒ තමයි Centigrades ලගේ ඔබ එක් වෙනවාදෝ. හරි, මම පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්නන්නම්. සුලං රොදක්සේ ඔබ වෙත විදින් ළඟින් හිඳින්නම් සැලකින් පහන් වරක්සේ ඔබ ළඟ හිඳිමින් එළිය කරන්නම් සතුටින් ඔබ එක් වෙනවාදෝ ඔබ ලං වෙනවාදෝ ඔබ මා සතු වේදෝ ඔබ මට හිමි වේදෝ. ඕකේ, මේ එක ස්ටයිල් එකක් තමයි මම ප්ලේ කරේ. ඉතින් මම ඔයාලට කියලා දෙනවා. මම කිව්වා වගේ විදි තුනක් බිගිනර්ස් ලටත් එක්ක. හරි, මේ ලෙසන් එකෙන් ඔයාලා පටන් ගන්නම ඉන්නවා නම් ගිටාර් ෆින්ගර් ස්ටයිල් ඒකට ගැලපෙන්න මම පළමුව කියලා දෙන්නම් කොයි විදිහටද පටන් ගන්න ඕන කියලා. හරි, දැන් ඔයාලා ෆින්ගර් ස්ටයිල් පටන් ගන්නවා නම් මම assume කරනවා ඔයාලට සාමාන්‍යයෙන් දුරට chords change කරන්න පුළුවන් කියලා. ඉතින් එතකොට මේ සින්දුවේ යන chords ටිකත් මම කියලා දෙන්නම්කො මොනවද කියලා. ඒත් එක්කම PDF එකේ තියෙනවා මේ chords ටික. Okay, C chord එක හරිම සරලයි. C chord එක තියෙනවා. ඒත් එක්කම F major 7th chord එක complete chord එකක් නෙමෙයි. ඊට පස්සේ A minor chord එක. ඊට පස්සේ G chord එක. ඒතර මම G chord එකේ E first එක අල්ලලා නැහැ. ඒ හින්දා මම මේ ඇඟිලි දෙකක් පාවිච්චි කරලා තියෙනවා. නැත්නම් ඔයාලා මේ පුරුදු වෙලා ඇති මේ විදිහට, එහෙම නැත්නම් මේ විදිහට, එහෙම නැත්නම් මේ විදිහට. right, okay, easy. හරි, දැන් මම කිව්වා වගේ මම කියලා දෙන්නම්. ඔයාලා අද නම් පටන් ගන්න මේ ෆින්ගර් ස්ටයිල් එක. එතකොට ඔයාලා ෆලෝ කරන්න ඕන මේ වගේ විදිහට. එතකොට දැන් ඔයාලා separately යන්න කලින් fingers ඔයාලා උත්සාහ කරන්න ඕන මේ ඇඟිලි තුනේ හතරෙන්ම ප්ලක් කරන්න. කොහොමද ප්ලක් කරනවා කියන්නේ? හරි, දැන් මේ P ඔන්න දැන් මම C chord එක ගත්තේ right. ඔන්න P තියාගන්න ඔයාලගේ C chord එකේ මේ 5th string එකේ right. ඔන්න දැන් තියාගත්තා. අනිත් ඇඟිලි තුන පිළිවෙලට ඒ විදිහටම තියාගන්න. ඉතුරු
ස්ට්‍රිංස් 3 right ඒතර ඔයාලා ප්ලග් කරනවා කියන්නේ මේ ස්ට්‍රිංස් ටික ඔන්න එකටම මෙරිකන්න උත්සාහ කරන්න මෙහෙම එකට ලං කරන්න උත්සාහ කරන්න එක 3ක් මෙහෙන් උඩට එනවා ඔන්න thumb එකකින් මේ 5th ring එක පල්ලෙහාට press කරනවා හරි ඒක ස්ක්වීස් කරනවත් එක්කම ඔයාලා අතාරින්න ඕන අතාරින්න ඕන කියන්නේ ස්ලිප් වෙලා යන්න දෙන්න ඕන ස්ට්‍රිංස් වලට naturally ස්ලිප් වෙලා යනවා එහෙම තමයි අපේ අත හැදිලා තියෙන්නේ හරි ඒතර ටක් ගාලා ඔන්න ඇඟිලි ටික එළියට පයින්නවා හරි ඔන්න ඕක කීපාරක් හරි කරන්න ඔය විදිහට ඕනාට වැඩිය හිතන්න ගියොත් ඔය වැඩේ වෙන්නෙත් නැහැ. හරි ඕනාට වැඩිය හිතන්න ගන්න එපා. පොඩි නිකන් ඒක කැතට සද්දය හේව නැත්නම් අනිත් ස්ට්‍රින්ග්ස් වලට වදී ගණන් ගන්න එපා කරගෙන යන්න. හරි. එතකොට ඒක අපි ඔන්න දැන් ස්ට්‍රෝක්ස් ඔය විදිහට 40 පාරක් 50 පාරක් විතර ඔහම 2 3 4 5 6 7 8 ඔහම ටයිම් එකකට කරගෙන යන්න C කෝඩ් එක. ඊට පස්සේ පටන් ගන්න 4 පාරක් ඊට පස්සේ චේන්ජ් කරන්න ඊළඟ කෝඩ් එකට ඔහොමම ඔය ඇඟිලි 4 පල් සෙට් එක පල්ලෙහාට ගන්න එක ස්ට්‍රින්ග් ලෙවල් එකක්. ඒ කියන්නේ දැන් 5 ඉඳලානේ පටන් ගන්නෙ. ගත්ත ඉස්සෙල්ලා. දැන් ගන්න ඕන 4 ඉඳලා. right? 4 ඉඳලා පටන් ගන්න ඕනේ F on the major 7th chord එකටත් යනවා. okay so 1 2 3 4 හිමීට පල්ලෙහාට යන්න. 3 4 ඊළඟ කෝඩ් එක. ආයෙ උඩට එන්න සෙට් එකක්. මේ කෝඩ් එක ගැන හිතන්න එපා. ඔයාලා හිතන්න ඕන මේ දැන් ස්ට්‍රින්ග්ස් 4. ආයෙ උඩ සෙට් එකක් උඩට එන්න ඕන. අන්න දැන් පොඩ්ඩක් එක්සර්සයිස් එක මම ඔයාලට වෙනස් කරලා දෙන්නම්. මේ ඇඟිලි 3 D string එකේ G string එකේ සහ B string එකේ තියෙනකොට මේ string 2 3 4 තියෙනකොටම ඔයාලා thumb එක විතරක් මාරු කරන්න පටන් ගන්න මේ උඩ E එකට. එතන තමයි ඔයාලගේ ඔන්න separation එකක් එන්නේ finger A frame එකේ. දැන් දැනට තියෙන්නේ මේ set එකම එකට එහෙට මෙහෙට යනවා මේ wrist එක use කරලා. right? ඊට පස්සේ G chord එකට විතරක් මොකද උඩටත් යනවා එක. උඩට යන්නේ නැහැ. thumb එක විතරක් උඩට යනවා. ඔන්න ඔය විදිහට separate වෙලා. බලන්න දැන් මම මේ ඇඟිල්ල මෙහෙම ඇල්ලුවට මම ප්ලේ කරන්නේ නැහැ කියලා. නමුත් ඒක තියාගන්න ඕන ඔයාලට පුරුද්දක් හැටියට. right? මොකද මම beginners ලටත් එක්කම මේක කියලා දෙන්නේ. right? okay. එතකොට දැන් ඔයා සින්දුව කිය try කරන්න ඕක ප්ලේ කරන්න. එතකොට ඕක enjoy කරන්න පුළුවන් exercise එකක් විතරක් නෙමෙයි. මේ විදිහට යන්න පුළුවන් මේ. සුලම් රොදක්සේ ඔබ වෙත ඇවිදින් ළඟින් හිඳින්නම් සැලකින් පාන්දටක්සේ ඔබ ළඟ හිඳින් එළිය කරන්නම් සතුටින්. ඕකේ ඔය විදිහට ඔයා දිගටම ප්ලේ කරන්න try කරන්න. ඕක තමයි beginning activity එක ඔයාලට දීලා තියෙනවා. හරි? ඊට පස්සේ යන් අපි තව එකක් ඊළඟ level එකට. එතකොට ඊළඟ level එකට ගියා කියලා එකපාරම separate කරන්න ගත්තොත් ඇඟිලි ටික ඔයාලා තරමං වෙනවා. එහෙම කරන්නේ නැතුව මේ මොලේට අපි ටීච් කරන්නනේ ඕන. right? ඒ ටීච් කරන්න ඕන විදිහක් තියෙනවා. අපි ගිටාර් එක ඉගෙන ගන්නවා කියන්නේ අපේ මොලෙන් අපිට ටීච් කරගෙන ඒ මොලේ පාවිච්චි කරලා මේ අත් ඇඟිලි වල මසල් මෙමරි එකට ටීච් කරන එක මසල් මෙමරි එකට ඕගනයිස් කරලා කරුණු දෙන එක තමයි කරන්නේ. right? එතකොට මොලේ කැමති නැහැ එකපාර ගොඩක් දාගන්න. හරි? ඒ හින්දා ફોකස් කරන්න ඕන මොනවද? දැන් අපි ඉස්සෙල්ලා ඔක්කොම එකට කරානේ එක යුනිට් එකක් විදිහට. ඔන්න දැන් අපි එකක් කරන්න ගන්නෑ. දෙකකුත් කරන්න ගන්නෑ. 3ක් විතරක් කරන්න ගන්නවා. මෙන්න මේ ring finger එක අයිනට තියලා. හරි? එතකොට මොකද කරන්නේ?
දැන් ඔයාලා යූස් කරන්න ඕන ඔයාලගේ ඕකේ එතකොට PINI කියන ස්ටයිල් එකට ඔයාලා ගෙනියන්න ඕන ඔය කෝඩ් චේන්ජස්. එතකොට අර විදිහටම මම කියපු විදිහටම ස්ටෙප්ස් පල්ලෙහාට යන්නත් ඕන. කොහොමද යන්නේ? Sorry. Okay, ඔන්න මම දැන් කියනවා නම් ඒක සුළං රොදක්සේ ඔබ වෙත නිදින් ළඟින් හිඳින්නම් සැලකින් පහන් වලක්සේ ඔබ ළඟ හිඳිමින් එළිය කරන්නම් සතුටින් ඔබ එක් වෙනවාදෝ ඔබ ලං වෙනවාදෝ ඔබ මා සතු වේදෝ accidentally play කරා වැරදි string එකක් ඒක avoid කරන්න sorry okay දැන් ඒක තමයි ඔය second step එකට යන්න ඕන ඔයාලා දැන් ඔන්න පළවෙනි step එක ඔන්න දෙවෙනි step එක Okay, now අපි යන් පොඩ්ඩක් advanced level එකකට හරි. ඒක මම කියනවා ඔයාලට මේ හතරම පාවිච්චි කරන්න try කරන්න කියලා. හරි. එතකොට PIMA හරි. අපි බලමු කොහොමද separately යන විදිය. එතකොට දැන් මාර කියපු විදිහටම ඒ සෙට්ස් ටික නම් ඒ විදිහට යන්න ඕනේ. ඒ කියන්නේ මේ රිස්ට් මූව්මන්ට් එක ලස්සනට යන්න ඕන උඩට පල්ලෙහාට. ඔන්න ගියා උඩට ගියා. ආයේ A මයිනර් උඩට ආවා. මෙහෙට යනවා. මෙහෙට එනවා. ආයේ එතනම ඉඳලා තම් දෙක විතරක් මාරු කරනවා. right? පොඩ්ඩ ඔක කෙරුවයින් පස්සේ ඔන්න උඩට ගන්න ඕන ඔයාලගේ ටෙම්පෝ එක. ඒ කියන්නේ වේගය වැඩි කරන්න ඕන කියලායි කියන්නේ, right? සුළං රොදක්සේ ඔබ වෙත නිදින් ළඟින් සිඳින්නම් සැනකින් පහන් වැටක්සේ ඔබ ළඟ හිඳිමින් එළිය කරන්නම් සතුටින් ඔබ එක් වෙනවාදෝ ඔබ ලං වෙනවාදෝ ඔබ මා සතු විදිහට තමයි යන්න ඕන. හැබැයි මේක එකපාරම කරන්න බෑ. mistakes වෙයි. හරි? හැබැයි slowly තමයි උඩට යන්න ඕන. උදාහරණයකට ගමු. අපි දැන් day 1 එක ගමුකෝ. දැන් මේක එක දවසෙන් කරන්න බෑනේ. දවස් පළවෙනි දවසේ beginning එක කෙරුවා. දෙවෙනි දවසේ යන්නේ නැතිව දෙවෙනි දවසේ beginning එකේ speed එක පොඩ්ඩක් වැඩි කරලා පටන් ගන්න. හරි? ඊට පස්සේ තුන්වෙනි දවස ඔන්න immediately fast යන්න එපා මේ intermediate එක කරන්න. දෙවෙනි දවසේ පොඩ්ඩක් වේගය අඩු කරලා පටන් ගන්න intermediate එක. ඊට පස්සේ තුන්වෙනි දවසට යන්න එපා. දවස් 4-5ක් ඔය intermediate එක කරලා තමයි පොඩ්ඩක් advance එක try කරන්න ඕන. හැබැයි advance එක කරන්න ඔයාලට අනිවාර්යයෙන්ම සති 2-3ක් යයි ඒ level එකේ නැත්තම්. ඒ නිසා අධෛර්ය වෙන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ වැඩේ ක්‍රමානුකූලව තමුන්ගේ බ්‍රේන් එකට කියලා දීලා කරගෙන යන්න. හරි. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පොඩි කමෙන්ට් එකක් දෙන්න. මම ඒවට උත්තර දෙන්නම්.
ඒත් එක්කම ඔයාලා කරලා වැඩ කරලා මට ඔයාලට එවන්න පුළුවන් ඕනේ නම් කමෙන්ට් එකක දාන්න මම චෙක් කරලා ඒකට මම කමෙන්ට් කරන්නම් ලින්ක් එක කොහොමද මොනවා හරි තියනවද අඩුපාඩු එහෙම නැත්නම් ඔයාලා අන්කම්ෆර්ටබල් නම් මගේ ඊමේල් එකට ඔයාලට ඊමේල් කරන්නත් පුළුවන්. හැබැයි feel free හැමෝම ඉගෙන ගන්නවා කවුරුත් hina වෙන්නේ නැහැ. hina වෙනවා නම් ඒ hina වෙන කෙනාව ගණන් ගන්නත් බෑ. ඔයාලගේ ඒ ඉම්ප්‍රූව්මන්ට් එක ගැන හිතලා. ඉතින් මම අදට නතර වෙනවා. ඔයාලට පුළුවන් PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. PDF එක මම අප්ලෝඩ් කරනවා. හැම ලෙසන් එකකට මම PDF එකක් දෙනවා. ඉතින් ඒ වගේම මට කියන්න ඕන මුල ඉඳලම ක්‍රමානුකූලව මේ ඇඩ්වාන්ස් ලෙවල් දක්වා කොහොමද ගිටාර් ඉගෙන ගන්න කියන එකත් මම පොඩ වීඩියෝස් ඔයාලට දෙනවා. ඉතින් මම හිතනවා මේ එන සතිය තව සති දෙකක් තුනක් යනකොට මම කරපු ඒ ඇඩ්වාන්ස් මොඩල් එක ඔයාලට ඉමීඩියට්ලි ගිටාර් එක ගත්ත ගමන් කවුරු හරි ඉස්සරහා ප්ලේ කරන්න පුළුවන් වෙන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. හරි අපි බලමු එහෙනම් කවුද කමෙන්ට්ස් වලට වීඩියෝස් අප්ලෝඩ් කළා ඔයාලගේ YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරලා මට දාන්න කියලා. හරි. එහෙනම් ජය වේවා හැමෝටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.